සුබ දවසක් යාළුවනේ. අද අපි මේ යටලි ටික මේ පුරුද්ද ගන්න හදන්නේ. මෙන්න මේ විදිහට බ්ලොක් එකක් ඇඳගෙන මේ විදිහට ඇඳ ගන්නවා. ඒකට ඇඳලා මට්ටම් ලෑල්ලට අපි මේම පැත්තට ඉරක් දාගෙන අනිත් පැත්තෙනුත් ඉරක් දාලා දැන් ඉරි එක කෙලින් ඇඳ ගන්නවා. මේ විදිහට කෙලින් ඇඳගෙන ඊට පස්සේ අපි මේක කපනවා. මේ අග ටික කපන අංශක 45 කොටස කපනවා. මේක කපලා මේ කොටස කපලා ඉවත් කරගෙන අපි ඊට පස්සේ අපි මේක කෙලින් ඉරා ගන්නවා. නූලක විතර ඉඩක් තියාගෙන තමයි අපි මේක ඉරන්නේ. අපි මොකද හේතුව කෙලින් නියනෙන් හදාගන්න බෑ. මේ විදිහට ඉරලා ඊට පස්සේ අපි අනිත් පැත්තේ අංශක 45 කොටසක් මේ විදිහට හැඩයට කපා ගන්නවා. මේ විදිහට කපාගෙන මේ විදිහට කපලා අපි මේ කෑල්ල ඉවත් කරන මෙතනින් මයින් කරලා ඊට පස්සේ අපි හේතුවේ අපේ උඩ කොටසේ අඟල් භාගයක් බස්සන්න ඕන. අනිත් ලියට අනිත් තීද්ද මොන තියෙන අපි අඟල් භාගයක් කැපුමක් දානවා. ඒක ඉතින් ඔයාලට ඕන වැඩි කරගන්න පුළුවන්. අන්න දාගෙන අඟල් භාගය. දැන් අපි මේක සුද්ධ කරලා මේ කොටස ඉවත් සුද්ධ කරගන්න. හේතු මේක හේතුව ගන්න කෙලින් විදිහටම සුද්ධ කරගන්න. අක්කල්ලා නූලක විතර ඉඩක් තියාගන්න ඕන අපිට. නැත්තම් මෙන්න මේ විදිහට තමයි පිළිය පුරුද්දලා ඉවර වුණාම තියෙන්නේ. මේ දිනේ 3 5 යටලි. දැන් අපි මේක පුරුද්දගෙන ඉවරයි. සුබ